ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් අදත් සුපුරුදු පරිදි අපි ඔබත් සමග ගණිත ගැටලුවක් කතා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි ඍජු කෝණාශ්‍රයක ඇති ඍජු කෝණාශ්‍ර ගණන සෙවීම. ඉතින් ඍජු කෝණාශ්‍රයක ඇති ඍජු කෝණාශ්‍ර ගණන කොහොමද අපි හොයාගන්නේ කියලා මුලින්ම සරල ගැටලුවේ සිටම සංකීර්ණ ගැටලුව දක්වාම බලමු. ඉතින් මුලින්ම අපි මෙන්න මෙවැනි ඍජු කෝණාශ්‍රයක් ඔබට ආවොත් මේකේ තියෙන ඍජු කෝණාශ්‍ර මේ ඍජු කෝණාශ්‍රයේ ඇතුළත තියෙන ඍජු කෝණාශ්‍ර ගණන කීයද කියලා අපි හොයාගමු. ඉතින් සරලම මේක ඇත්තම හරි සරලයි. ඉතින් අපි මුලින්ම අපි අංක කරගන්නවා මේ පේලිය 1 2 3 ලෙස අංක කරගෙන මේ ටික අපි 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 ලෙස 3ට 2ක් එකතු කරාම 5යි 5ට එකක් එකතු කරාම 6යි. මෙන්න එතකොට මේ ඍජු කෝණාශ්‍රය තුල තියෙන ඍජු කෝණාශ්‍ර ගණන තමයි 6ක් වෙන්නේ. ඉතින් මේක ඇත්තම හරි සරලයි මේ ගැටලුව. මීටත් වඩා ඍජු කෝණාශ්‍ර වැඩි වුණොත් අපි කොහොමද ඒවා හොයාගන්නේ කියලා බලමු. ඉතින් තවත් ගැටලුවක් විදිහට බලමු. ඍජු කෝණාශ්‍ර ගණන වැඩිපුර ආවොත් වැඩියෙන් ආවොත් අපි කොහොමද මේ තීරු සහ පේලි ගණන වැඩි වුණොත් කොහොමද අපි ඊටමත් පහසුවෙන් හොයාගන්නේ කියලා බලමු. ඉතින් මුලින්ම අපි මේකෙදී මේ තීරු වලට අංක යොදාගත යුතුයි. එකක් තමයි තීරු වලට 1 2 3. ඊට පස්සේ මේ පේලි වලටත් අපි අංක යොදා ගන්නවා. ඉතින් හරි පහසුයි මෙතන 1 සහ 2. දැන් එතකොට මුලින්ම පුතේ කරන්නේ මේ පේලි වල එකතුව අපි බලනවා. මෙතන එකතුව 2යි 1යි එකතු කරාම 3යි. මේ තීරු වල එකතුව ගත්තාම 3යි 2යි 5යි 5යි 1යි 6ක් ලෙස අපිට මෙන්න මේක එකතුව ලැබෙනවා. ඉතින් මෙතෙන්දී දැන් මේ තීරු වල එකතුවත් පේලි වල එකතුවත් අපි මුලින්ම කළ යුත්තේ මේක ගුණ කර යුතුයි මේ ඍජු කෝණාශ්‍රය තුල ඇති ඍජු කෝණාශ්‍ර ගණන හොයද්දී. මුලින්ම තීරු වල එකතුව ගුණ කිරීම පේලි වල එකතුව. එතකොට පුතේ අපි මුලින්ම බලමු තීරු වල එකතුව. තීරු වල එකතුව 6ක් ලෙස ගන්න පුළුවන්. අපි ගුණ කරනවා පේලි වල එකතුව 3න් 6 ගුණ කිරීම 3 6 වරක් 3 සමානයි 18ක් වෙනවා. ඔන්න එතකොට මේ ඍජු කෝණාශ්‍රය තුල තියෙන ඍජු කෝණාශ්‍ර ගණන තමයි 18ක් එනවා. මොකද අපිට මේ ක්‍රමවේදය නැතුව අපිට හොයාගන්න ඇත්තෙම අපහසුයි. ඉතින් මේක සරලයි. මේක ටිකක් යද්දී අපිට සංකීර්ණ ගැටලුවක්. ඒ නිසා ඒක ගන්න අපිට හොයාගන්න ලෙහෙසියෙන් නම් අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. අපි බලමු තවත් එවැනිම ගැටලුවක් කොහොමද අපි විසඳන්නේ කියලා. ඉතාමත් පහසුවෙන් විසඳන ආකාරය බලමු. පේලි ගණන අපි වැඩි කරමු. එන තීරු ගණනත් අපි වැඩි කරගමු. මෙවැනි ඍජු කෝණාශ්‍රයක් ආවොත් අපි ඊටමත් පහසුවෙන්ම කොහොමද මේක ඇතුළත තියෙන ඍජු කෝණාශ්‍ර ගණන හොයාගන්නේ? පුතේ මුලින්ම කළ යුත්තේ මෙතන තීරු වල අංක යොදාගත යුතුයි. 1යි 2යි 3යි 4යි. පේලි වලටත් අපි අංක යොදනවා 1 2 3. අපි මුලින්ම කරන්න පුතේ මේ පේලි වල ටික අපි එකතු කරගන්නවා. මෙතන 3යි 2යි 5යි 5යි 1යි 6ක් ලෙස මෙන්න මේක එකතුව ලැබුණා. ඊට පස්සේ මේකේ තීරු වල එකතුව 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10ක් ලෙස. ඉතින් අපිට ලේසියෙන් මෙතෙන්දිත් ගත්තේ අපි තීරු වල එකතුව ගුණ කිරීම පේලි වල එකතුව. ඊට පස්සේ මෙතනත් අපිට පුළුවන් තීරු වල එකතුව තමයි 10 පේලි වල එකතුව 6යි. එහෙනම් පුතේ මේ ගැටලුවේ 10 ගුණ කිරීම 6 ඊටමත් පහසුවෙන් අපිට 10න් ගුණ කරගන්න ලේසි. 10 වරක් 6 වෙන්නේ
60යි. ඉතින් මෙන්න මේ ඍජු කෝණාශ්‍රය තුල දක්නට ලැබෙන ඍජු කෝණාශ්‍ර ගණන තමයි. ඉතින් මුතේ 60ක් ලැබෙනවා අපිට මේක ඍජු කෝණාශ්‍ර. ඉතින් මම දකින්නේ මෙවැනි ඍජු කෝණාශ්‍ර මේ අයුරින් එන ඍජු කෝණාශ්‍ර වල අපිට මේක ඇතුළත තියෙන ඍජු කෝණාශ්‍ර ඉතාමත් පහසුවෙන් පුතේ හොයාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමවේදයන් ඔස්සේ. ඉතින් තවත් ගැටලුවකින් අපි නැවත හමු වෙමු. ඉතින් සැමටම ආයුබෝවන්.